මගේ දරුවයි මෙයාගේ මල්ලි වයි තුන්දෙනාම නැති වුණා. මේ తాවකාලික මඩුව ගහන්නෙත් පවුල් පහ අම්මලටත් ඕනේ. ඔක්කොටම තහඩු තමයි ඕනේ. ඔයාලා මේකෙත් දැන් ඉන්නේ. මේකේ තමයි. මෙතන ඉන්න කට්ටිය. කෑම යන්න මෙතන නේද? ඔව්. කවිදු කෑම යන්න තැන. අතුලට එන්නද බලන්න? ආයෙත්. කමක් නැද්ද ආවට? මේ අර අතන එක ගොඩේ ඉන්න බැරි හින්දා මෙතන මේ කට්ටිය හදාගන්න. පොඩියට හදාගන්න. මේක ඇතුලේ මේ తాවකාලික ගහලා තියෙන තහඩු මඩුව ඇතුලේ පවුල් පහක් ඉන්නවා. බබාම් බේල එක්කනේ තියෙනවා. ළමෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙකුත් ඉන්නවා. මේක ඇතුලේ තමයි ඔයාලා ඉන්නේ ළමලා. අප්පෝ. උඩ මේ ඉරෙදි දාලා තියෙන නිකන් නේ? ඔව්. ටෙන්ට් එක දාගෙන මේකත් අපිට අර ඒජුප් සිං මන්නාර සමිතියට හම්බෙච්ච ඇත්ත ඒක. මේක ඇතුලේ දැන් පවුල් කීයක් ඉන්නවද අම්මා? නෑ මේක ඇතුලේ පවුල් පහයි මේ සමාජිකයි ඉන්නවා 28 දෙනෙක් විතර ඉන්නවා. 28ක් විතර ඉන්නවා. ඔයාලා විශ්වාස කරයිද දන්නේ මේ වෙලාවේ අපි ලූල් කඳුර වතුයායේ නායෑමට ලක් වෙච්ච පවුල් ඔක්කොම පවුල් 95ක් අවතන් වෙලා ඉන්නවා. පවුල් 95ක් නායෑමෙන් අවතන් වෙලා තියෙනවා. Tamanගේ නිවාස අහිමි වෙලා ඒගොල්ලොන්ට ස්ථිර නිවාස නිර්මාණය වෙනකන් ඉන්න කිසිම තැනක් පළාත තුල නැහැ. ඒකත් එක්ක తాවකාලික හට් සකස් කරගෙන යනවා. ඉතින් මේ එක හට් එකක්. ඔයාලට බලා ගන්න පුළුවන්. තහඩු ටිකක් වටේට ගහගෙන ඉටි රෙදි වලින් ආවරණය කරගත්ත මේ හට් එක ඇතුලේ පවුල් පහක් සමාජිකයෝ 28 දෙනෙක් මේ වෙලාවේ ඉන්නවා. බලන්න පුළුවන් මෙතෙන් ආවම මේ ඔක්කොම මේ ඉටි රෙදි ආවරණය කරගෙන තමයි මේ අහිංසක මිනිස්සු ඉන්නේ. ළමයෙක් හම්බෙන්න ඉන්න ගැබිනි මවකුත් ඇතුලේ ඉන්නවා. චූටි දරුවෝත් ඉන්නවා. වයසක ආච්චිලත් ඉන්නවා. මේ හැමෝගෙම නිවාස ලූල් කඳුරේ නායෑමට ලක් වෙලා නිවාස අහිමි වෙච්ච අහිංසක අපේම දමිළ ජනතාව. ඉතින් මේ වෙලාවේ රජයෙන් අනාගතේ තව මාස කිහිපයකින් හෝ ස්ථිර නිවාස නිර්මාණය වෙනකන් මේගොල්ලොන්ට ආරක්ෂිත ඉඩම් හම්බෙලා ස්ථිර නිවාස නිර්මාණය වෙනකන් මෙන්න මේ වගේ හට්වල තමයි ලූල් කඳුරේ අවතැන් වෙච්ච පවුල් 90 ගණනම ඉන්නේ. හැදෙන්නේ චමින්ද මහත්තයා. ඒත් මේ වගේම අර පවුල් කීපයක් එකතු වෙලා එයාලට ඉන්න හදා ගන්නවා తాවකාලිකව. ඉතින් ඒකට තමයි එක පවුලකුත් නෙවෙයි පවුල් කීපයක්. ඉන්නවා. ඔය චමින්ද මහත්තයා පෙන්නන්නේ ආන් අතන. මෙතන අර මෙන්න මේ කෑලි කීපයක් ගහලා හදා ගන්න මඩුව. පල්ලෙහා නිර්මාණය ඊට පස්සේ තවත් තැන ගන්න මිනිස්සු ජීවත් වෙන්න තැනක් හදනවා. අපේ තරුණ අය මේකෙද ඉන්නේ? මේ හත් එක ඇතුළේ ඉන්නේ. ඔබ තමයි කවුරුද? පවුලේ මම පුතා අම්මලා හිටපු ගේ ඔයාලා ගේ කඩන් ගියාද? ගේ කඩන්න ගියා. එතකොට ඔයාලගේ බඩු මුට්ටු අරවම මොකුත් නැහැ දැන්. ගත්තේ නැහැ. ඒම තියෙනවා. ඒවා ඔක්කොමත් ඉවරයි. දැන් ඔයාගේ පවුල කී දෙනෙක්ද? පස් දෙනාම මේ අය දෙනෙක්. හට් එක ඇතුළේ ඉන්නේ. ඒ වගේ පවුල් කීපයක් මේක ඇතුළේ ඉන්නවා. මේ හට් එක ඇතුළේ පවුල් පහක් ඉන්නවා. මෙන්න මේ හට් එක ඇතුළේ තමයි මේ පවුලේ හැමෝම ජීවත් වෙන්නේ. ආච්චිත් මේකෙද ඉන්නේ? ඔයාලගේ බඩු මුට්ටු ඔක්කොම ටික දාන්න මේ වගේ හට් එකක් ඇතුළේ ඉන්නේ නේ. මේක මරණාධාර හට් එකේ සර්. මරණාධාර හට් එක. දැන් ඔයාලා తాවකාලික කාමර හදාගන්න මොනවද අඩු? මොනවද උනේ? තහඩු. තහඩු ටිකක් තිබුණොත් මේ පවුල් පහක් ඉන්න ඕනේ නැහැ. ඔයාලට ටක් ගහ ගන්න පුළුවන් සර්. තහඩු ටික හම්බුනොත් ටක් ගාලා හට් ගහගත්ත එකද වෙන වෙනම ඉන්න. තහඩු ටික තිබ්බොත් ප්‍රශ්නේ හරි. සුද්ධ කරලා එමෙ තියෙනවා. සුද්ධ කරගත්තා. තහඩු ටික හම්බුනොත් හරි. ඔව් සර්. මං තහඩු ටිකක් ගේන්නද කට්ටියත් එක්ක එකතු වෙලා? එහෙම ගෙනත් දුන්නා ලොකු දෙයක් හම්බුනේ. තහඩු ටික ගෙනාවොත් හදාගත්තා. මේකත් දැන් දෙන්න ඕන සර්. මේක දෙන්න සමිතිය අඩ් එක. අම්මලාට ඕනේ මොනවද? තාඩු තමයි සර්. තහඩු ඕනේ. මොනවද ඕනේ අක්කලට? තාඩු තමයි. තහඩු. අම්මලාටත් ඕනේ? ඔක්කොටම තහඩු තමයි ඕනේ. අපි අනිත් තැන් ටිකත් බලලා එන්නකො ඉක්මනින්. බලන්නම් දැන්. එයාගේ අම්මා කෙනෙකුත් ඉන්න වයසයි. ඔයාලට තහඩුනේ ඕනේ. අපි දවස් 3ක් ඇතුළත උපරිම try කරනවා ගෙවල් 50කටවත් ඇති වෙන තහඩු ටික ගේන්න. උපරිම බලන්න අපේ සර්ත් එක්ක කතා කරලා උපරිම උත්සාහ කරලා බලන්න. වියලි ආහාර ද්‍රව්‍ය බෙදන්න ලූල් කඳුර වතු යායේ පවුල් 95කට වියලි ආහාර ද්‍රව්‍ය බෙදන්න ආවා. ඉතින් ඒ ආපු වෙලාවේ තමයි දැක්කේ මට අපි ලබා දුන්න වියලි ආහාර ද්‍රව්‍ය Tamanගේ తాවකාලික හට්වලට අරගෙන යන අපේ යහිතන මං එන්නද ඇතුළට?
තාවකාලික හට් එකක් මේගොල්ලෝ ගහගෙන තියෙනවා. ඇතුලේ මේකේ පවුල් කීයක් ඉන්නවද? මේකෙත් පවුල් 5ක් ඉන්නවා. දැන්ට ඉතුරු වෙලා තියෙන්නේ මේ තියෙන බඩු ටික විතරයි ඔයාලගේ. ඔයාලා ගෙවලුත් කඩාන ගියාද? ඔයාලා ගෙවල් පුපුරලා. ඇයි දැන් වෙන වෙනම පවුලකට එක ගානේ හදාගන්න නැත්තේ? තාඩු නැති ඉඳලා තමයි මොනවද ඕනේ? තාඩු ටිකේ අට් ටිකේ තාඩු තිබ්බොත් ඔයාගේ පවුලටම එකක් හදාගත්තේ. දුන්නත් එimhe හදාගන්න පුළුවන්. පුළුවන්. තාඩු තිබ්බොත් හදාගත්තේ. හදාගන්න පුළුවන්. තාඩු ටික හම්බුනොත් හදාගන්න පුළුවන්. හදාගත්තේ. අපි මේක තාඩු ටිකක් අරන් හම්බුනොත් අම්මුණොත් අපි වෙන වෙනම යනවා කාමර හදා ගන්නවා. කාමර ටිකක් දවස් 3ක් ඇතුළත අපි පවුල් 50කට 50කට. ගෙවල් 50ක් හදාගන්න තහඩු ගේන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒකට බොහොම ස්තුතියි සර්. උපරිම බලනවා අනිවාර්යෙන්. මේ තැනට ඇවිල්ලාම බලන්න ඕනේ. මේක වෙනම තැනක්. මෙහෙම මිනිස්සු කොහමද චූටි දරුවෝ ළමයි හම්බෙන්න ඉන්න අම්මලා වයසක ආච්චිලා සීයලා හැම වෙලාවෙම මිහිදුමෙන් වට වෙච්ච වැස්ස ඇදහැලෙන මේ වෙලාව වලට බලන්න පුළුවන් හැම තැනම. ඈත මම zoom කරලා පෙන්නන්නම්. මෙන්න ගෙවල් නායේ ගිහිල්ලා මේ මිනිස්සු Tamanට ඉන්න පුංචි මඩුවක් හදා ගන්නවා. එතෙන්වත් යම් බලන්න. කොහමද? ඔයාගේ තැනද මෙතන? නෑ මල්ලි. මල්ලිගේ. මෙතන කී දෙනෙක් ඉන්නවද? මෙතන පවුල් 4ක්. මෙතනත් පවුල් 4ක්. අයියලා හට් එකක් ගහගෙන යනවා නේ. මාමා අර ඔක්කොගේමද? ඔයත් ඉන්නේ මේකේද? ඔව් මම පවුලක් බබලා. මොකක්ද අක්කා? පොඩි බබෙක් තින මාස 2යි. මෙයාත් වගේ. කො චූටි බබා? අර ඒ ගෙවල් මේ තමයි ඉන්නේ. එහා පැත්තේ. මේක ඔයාලගේ තැනද? ඔව් සර්. මොනවද ඕනේ මේක හදාගන්න? තාඩු මොනවද ඕනේ කියන්න? තාඩු නෑ. තහඩු ඕනේ. තාඩු ටික මේ. තාඩු ටික ඉක්මනට හම්බුනොත් ලස්සන හදාගත්ත කෙනෙක් කියන්නේ ඔරිජිනල් ගෙවල් හැදෙනකන් ඔව් මම තාවකාලික නැත්නම් මේ ඉතින් මුලං කාලට ඉන්න බෑ. නෑ ඉන්න. අපි දවස් 3ක් ඇතුළත එනවා. අපි කිව්වොත් එනවා. මොකක්ද අයියා? 15 දෙනෙක් විතර. මේ හට් එක ගහන්නෙත් 15 දෙනෙකුට. බලන්න. මේ తాවකාලික මඩුව ගහන්නෙත් පවුල් 15කට ඉන්න. දුක් විඳලා හදාගත්ත පුංචි පැල වුණත් මේ මිනිස්සු නිදහසේ හිටියා. ඒ පැල්පත් ඔක්කොම නාය ගිහිල්ලා විනාශ වෙලා. ඉතින් ඔන්න මාමා වැඩ කරමින් හිටියේ. පවුල් කීයක්ද? බෙන්දලා ඔයා බැඳලා නැහැ. ඔයත් මේකේ ඉන්නේ. මේ මඩුව සකස් කරන්නෙත් පවුල් 4-5ක් ඉන්න. ඔක්කොම යට වෙච්ච ලයිවේද? වයිෆ් නැති වුණා. අයියාගේ නෝනා නැති වුණා. නෑ නෑ මෙයා අම්මයි මල්ලි මගේ පුතයි ඔක්කොම එක ගෙදර හිටියේ ඔක්කොම ඉවරයි. අම්මා විතරයි උඟක් අමාරුයි. ඉස්පිරිතාලේ නාගර කළා. ඒ කියන්නේ බේරුණේ අම්මා විතරයිද? නෑ අම්මා විතරයි බේරුනේ. වයසයි සර්. වයසයි ඒක නිසා මම බලන්න ඇවිල්ලා එතන යටිපත්තේ මගේ අනිත් අය අනිත් අය ඔක්කොම නැතුණා. පුතා තව ගත්තේ නෑ සර්. 21යි අවුරුදු 21යි. පුතාගේ බොඩියක් ගත්තේ නැහැ තව. ගත්තේ නෑ. ඔයලා බැලුවා තව ගන්න අමාරුයි කියලා ඉන්නවා සර්. අපේ වන්දනවා මේ බොඩි ටික ගන්න මට උදව් කරන්න කියලා. හැබැයි කිසිම මෙයාක් හම්බුනේ නැහැ. ඊට පස්සේ මම කරේ වටේ ස්ටාෆ් දාලා කට්ටිය මෙයාලාම එක තුලා බොඩි 60ක් ගත්තා. ඊට පස්සේ මේ දවස් 10කට පස්සේ රෙන්ට් කරලා අරගෙන මේ එක්ස්කේවේටර් එකක් රෙන්ට් කරලා ගෙනල්ලා මේ ඉතුරු තුන හෙව්වා. ඒකෙන් දෙකක් හම්බුණා. තව එක බොඩි එකක් ගන්න තියෙනවා. ඒක ගන්න බෑ. අපි දවස් දෙකක් 500 රුපියල් අම්මාගේ පුතාගේ බොඩි එක. ගත්තේ නෑ සර්. 21යි අවුරුදු 21යි. අනිත් දෙන්නම ගත්තා කොහමද අපි විශ්වාස කරලා. පවුලේ කවුරුද අම්මාගේ නැති වෙන්නේ? මගේ දරුවයි මෙයාගේ මල්ලි වයි තුන්දෙනාම නැති වුණා. අර දරුවගෙත් මේ පවුලේ කවුරුත් නැහැ. අම්මයි තාත්තයි නංගි ඔක්කොම නැති වුණා. මේ නායක දෙකන් හට් ටික හදාගන්න ඉන්න තැන් වෙන වෙනම පවුල් වලට හදාගන්න සර්ත් එක කතා කරගෙන අපි ඉක්මනට පුළුවන් උදව් කරන්න. දවස් 2-3ක් ඇතුළත ඕන කරන තහඩු ටිකවත් අපි ඉක්මනට ලැහැත්ති කරලා දෙන්න සර්ත් එක කතා කරලා අපි උපරිම බලන්න පුළුවන් උපරිම දෙයක් අපිත් කරන්න. පරිස්සමෙන් වැඩ කරගන්න. බත් ටිකක් දීලා මේ අපේ සුප කටයුතු ඔක්කොම අහලා සරම උදව් ටික කරන්න කියලා අපි එන්න අනිවාර්යෙන් අපි එනවා අයියා. අනිවාර්යෙන් හරි. පරිස්සමෙන් ඉන්නේ නම් කට්ටිය අපි එන්න තාගේ මොන හරි බලන්න ඕන කියලා. ඒක තමයි කියන්නේ. සමින්දය